හරි ළමයි. අපි අද කතා කරන්නේ 2025 ආපු ඕගනික් එසේ ප්‍රශ්නේ. එතකොට ඔයගොල්ලන් මේ වීඩියෝ සීරීස් එක බලාගෙන යනවා නම් දිගටම අපි ඕගනික් එසේ ප්‍රශ්න ටික සියල්ලම කතා කරලා තියෙනවා. ප්‍රශ්න ටික ඔක්කොම බලලා ඔයගොල්ලන්ට ඕගනික් හදා ගන්න පුළුවන් ලස්සනට. මේ තමයි අලුතෙන්ම ආපු ප්‍රශ්නේ 2025 A-level exam ප්‍රශ්නේ. right. අපි ගත්තොත් එහෙම ගොඩක් අමාරු ප්‍රශ්නයක් කියලා කියන්න බෑ මේ ප්‍රශ්නේ. හැබැයි පොඩි වෙනසකට තියෙන්නේ ලකුණු 50ක වගේ ප්‍රමාණයක් ආම්ලිකතාවය පැහැදිලි කිරීමට ආවා. සාමාන්‍යයෙන් පරිවර්තනවලට වැඩි තැනක් දෙන ප්‍රශ්නයක් වුණාට මේකෙදි පොඩි විස්තර කිරීමක් සම්බන්ධයෙන් වැඩියෙන් අහපු ප්‍රශ්නයක් 2025. ඒක තමයි මම දකින එක විශේෂත්වය. ඒ කියන්නේ මෙන්න මේ C කොටස පොඩ්ඩක් වෙනස් කරා ලකුණු 50ක වගේ ලොකු ලකුණු සංඛ්‍යාවක් 150 ලකුණු 50ක් කියන්නේ ෆීනෝල් සහ ඇසිටික් අම්ලයේ ආම්ලිකතාව විචලනයකට ගියා. ඒ කියන්නේ දැන් ඉස්සරහට එන 2026 ප්‍රශ්නේ ගොඩක් දුරට පැහැදිලි කරන්න දෙන්න පුළුවන් වෙයි. ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් සහිතව කරන්න දෙන්න ඉඩ තියෙනවා ගොඩක්. ඒක පොඩි විශේෂත්වයක්. හරි. ඒක මම මේ ප්‍රශ්නේ දකින විශේෂත්වයක්. right. අපි ගත්තොත් පළවෙනියටම අහලා තියෙන්නේ සාමාන්‍ය පරිවර්තනයක් ගිහිල්ලා තියෙන්නේ. දෙක මෙතිල් ප්‍රොපොනොමයිඩ් දීලා තියෙනවා. ඒ කියන්නේ ඒමයිඩ් එකක් දීලා ආරම්භක සංයෝග ලෙස භාවිතා කරමින් S සංයෝගයේ සෑදීම සඳහා ක්‍රියාපටිපාටියක් පහත දී ඇත. ඒතර අපි ගොඩක් වෙලාවට ගෙසින් වලදීත් අපි කතා කරපු පරිවර්තනයක් මේක දන්න ඇති ළමයි. මම නිතරම කියප එකක් මේ ඊමීන ඵලය හදන්න දෙනවා කියන එක. හරි. ඒතර මේකේ අවසාන පියවර අපි දැනගත්තොත් අපිට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ මේක හදාගන්න. ඒතර අවසාන පියවරේදී අනිවාර්යයෙන්ම එන්න ඕනි මෙන්න මේ කාණ්ඩය ඇල්ඩිහයිඩයක් වෙන්න ඕනි. මේ කාණ්ඩය ඇනිලීන් වෙන්න ඕන. ඒතර අපිට මෙතනදී වියලීත NaNO2 තනුකෙත්සිය පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් ඊට පස්සේ C6H5NH2 කියන්නේ ඇනිලීන් අපිට ලබා දීලා තියෙනවා. ඒ නිසා අපිට ඊටාම පහසුවෙන් පරිවර්තනය කරගෙන යන්න පුළුවන්. අපි ගත්තොත් CH3 අපිට දීලා තියෙන්නේ CH3CH CH3 එකක් දීලා තියෙනවා. ඒ වගේම C දිත්ත බන්ධනයක් හෝ NH2 කාණ්ඩයක් දීලා තියෙනවා. දැන් අපි මේ C දිත්ත බන්ධනයක් හෝ NH2 කාණ්ඩය පත් කරගන්න ඕනි පියවර කීපයකින් ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් බවට. ඒ කියන්නේ C දිත්ත බන්ධනයක් NH2 එක ඇල්ඩිහයිඩයක් කරන්න නම් අපිට තිබිලා තියෙන්න ඕනි CH2OH කාණ්ඩයක්. ඒතර CH2OH කාණ්ඩයක් තියෙන්න නම් මෙතනට ඇල්ඩිහයිඩ් එක ඇවිල්ලා තියෙන්න ඕනේ. ඇල්ඩිහයිඩ් එක තමයි ඇන්ලීන් දාන්න. එතකොට මෙතනට ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් එනවා. ඒකට කලින් අනිවාර්යයෙන්ම ඇල්ඩිහයිඩ් කාණ්ඩයට කලින් CH2OH කාණ්ඩයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ප්‍රතිකාරක විදිහට ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් මෙතන දීලා තියෙනවා. එහෙනම් CH2OH කාණ්ඩයක් එන නම් COOH කාණ්ඩයක් තියෙනවා. ඊටාම සරල පරිවර්තනයක්. අනිත් කාණ්ඩය R කාණ්ඩය විදිහට එන එක වෙන්නේ. ඒතර COOH කාණ්ඩයක් බවට පත් කරන්න නම් අපිට තනුක HCl වගේ භාවිතා කරන්න පුළුවන්. තනුක HCl දාලා රත් කිරීම වගේ එකක් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට COOH එක CH2OH කරන් ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් ප්‍රතිකාරකයන් දියලීත මාධ්‍ය ඊට පස්සේ දෙවෙනි පියවරට ජලය CH2OH වෙනවා. ඊට පස්සේ PCC දීලා තිනවා අපිට පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් ඊළඟට ඇනිලීන් දාන්න තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලා මම මේකට තනුක HCl දාලා රත් කරනවා. තනුක HCl ඊට පස්සේ රත් කිරීම. එතකොට අපිට එනවා CH3CH CH3 C දිත්ත බන්ධනයක් හෝ OH එකක්. ඊට පස්සේ C දිත්ත බන්ධනයක් හෝ OH එක අපිට පුළුවන් CH2OH එකක් බවට පත් කරගන්න. ඒ කියන්නේ CH3CH CH3 CH2OH එකක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන ඇල්ඩිහයිඩ් එක බවට පත් කරගන්නවා. CH3CH මෙතනදී මේ R කාණ්ඩයේ කිසිම වැදගත්කමක් නැහැ. හරි. R කාණ්ඩේ නිකම්ම තියෙනවා. ඊළඟට අපිට අවසාන ඵලයේ විදියට අපිට දීලා තියෙන එක්කෙනා හදා ගන්නවා CH3CH CH3 CH එකක් එක්ක දිත්ත බන්ධනයක් N බෙන්සීන් එකක්. හරි. එතකොට අපි මෙයාට දාන්න ඕනි ඇනිලීන් විතරමයි
NH2 කාණ්ඩයක් එක්ක CH2OH එක CHO එකක් බවට පත් කරන්න අපිට PCC එකතු කරන්න පුළුවන් පිරිඩීනියම් ක්ලෝරෝෆෝමේට්. ඊළඟට ලිතියම් ඇල්මීනියම් හයිඩ්‍රයිඩ් ඒක වියලීත මාධ්‍යයේ තියනවා කියන එක විශේෂයෙන් කියන්න ඕනේ. ඊළඟට දෙවෙනි පියවරට අපිට තනුක HCl දාන්නත් පුළුවන්. මෙතන තනුක HCl දෙලා තියෙන නිසා අපි තනුක HCl භාවිතා කරමු. හරි. තනුක HCl භාවිතා කරමු. එතකොට මේකේ වෙන කිසිම ප්‍රතිකාරකයක් දීලා නැහැ. අපිට මේ දීලා තියෙන ටිකෙන්ම භාවිතා කරන්න පුළුවන්. NaNO2 දීලා තිනවා. අපිට අවශ්‍ය නම් මේ පළවෙනි පියවරේ NaNO2 දන තනුක HCl දාන්නත් පුළුවන්. ඒකෙත් CH2 C දිත්ත බන්ධනයක් හෝ NH2 කාණ්ඩය COOH කාණ්ඩයක් බවට පත් කරන්න පුළුවන්. නමුත් තනුක HCl දාලා රත් කිරීමෙනුත් අපිට ඒක ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. ඒතර ඔකේ පළවෙනි කොටස ඒ විදිහට ඉවර වෙනවා. දැන් මේ වගේ කොටසක් ඔයගොල්ලන්ට try කරන්න පුළුවන්. මම නිතරම ඔයගොල්ලන් මගේ වීඩියෝ සීරීස් එක බලාගෙන යනවා. මම නිතරම කියන දේ මේ වගේ ප්‍රතිකාරක වගුවක් දෙනවා නම් ළමයි අතාරින්න නම් එපා ප්‍රශ්නේ. මොකද මේ ප්‍රතිකාරක ටික නිකන් දාලා try කරලා බැලුවත් අපිට හරි පරිවර්තනය හොයාගන්න පුළුවන්. හරි. නිසා ප්‍රතිකාරක වගුවක් දීලා දෙන පරිවර්තනය ඇත්තටම ලකුණු ගන්නම දෙන පරිවර්තනයක්. ඒකේ ලකුණු ටික අතාරින්න එපා. right. ඊට පස්සේ B කොටස සාමාන්‍ය විදිහට යාන්ත්‍රණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔක D කොටසටත් එක්ක මාරු වෙනවා. ප්‍රශ්න ටික කරගෙන යනකොට ඔයගොල්ලන්ට පේන දෙයක්. 2 මෙතිල් 2 බියුටින් දීලා තිනවා HBr අතර සිදුවන ප්‍රතික්‍රියා. මෙම් ප්‍රතික්‍රියා සෑදීමට ඉඩ ඇති ඵල දෙකෙහි ව්‍යුහ දෙන්න. ඒතර 2 මෙතිල් 2 බියුටි. 2 මෙතිල් 2 බියුටි. හරි. එතකොට අපිට එනවා දෙවෙනි කාබන්ට CH3 කාණ්ඩයක් වෙන පාටකින් ලියන්න. CH3C CH3 දිත්ත බන්ධනයක් CH3. ඕක තමයි සංයෝගය. දැන් මේකට HBr දැම්මට පස්සේ ලබා දෙන ඵල දෙක ලියන්න කියලා කියන්නේ. ඒතර පළවෙනි ඵලය තමයි වඩාත්ම ස්ථායි කාබෝකැටායනය හරහා සම්බන්ධ වෙන CBr CH3 CH2 CH3. හරි. HBr CCl4 මාධ්‍යය දැම්මොත් ඊළඟ අස්ථායි කාබෝකැටායනය හරහා යන කෙනා CH3CH CH3 CHBr CH3 වෙනවා. හරි. CHBr CH3 වෙනවා. එතකොට මේක තමයි පළවෙනි එතකොට මෙයා තමයි ප්‍රධාන ඵලය. ප්‍රධාන ඵලය. ඊට පස්සේ මෙයා තියෙන සුළු ඵලය. හරි. මේකටත් අපි HBr CCl4 මාධ්‍යය තමයි දාන්නේ. තමයි B වල පළවෙනි කොටසට අදාළ වෙන උත්තරේ යාන්ත්‍රණය හරහා අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට කියනවා මේ ප්‍රතික්‍රියා වර්ගය සඳහන් කරමින් පහත ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය සැලකීමෙන් ඵල දෙකේ කුමක් ප්‍රධාන ඵලය වන්නේදයි පැහැදිලි කරනවා. ප්‍රධාන ඵලය එතනදී තමයි අහන්නේ. ප්‍රතික්‍රියා වර්ගය වෙන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා නේ. ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා. ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා. හරි. ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා ප්‍රතික්‍රියා යාන්ත්‍රණය සැලකමින් මෙම් ඵල දෙකෙන් කුමක් ප්‍රධාන ඵලය වන්නේදයි පැහැදිලි කරන්න කියලා කියනවා. එතකොට යාන්ත්‍රණය සැලකුවාම අපි ඕනනම් මේකට යාන්ත්‍රණය ලියමු. එතකොට තවත් වඩාත් පැහැදිලි වෙනවා. CH3 CH3 දිත්ත බන්ධනයක් CH3. එතකොට HBr අණුවක් මේකට සමීප වුණොත් එහෙම අපි දන්නවා HBr අණුව ද්‍රවීයයි ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන ෆයි බන්ධනයෙන් පහර දෙනවා. ෆයි බන්ධනයෙන් හයිඩ්‍රජන්ට පහර දෙනවා. එතකොට Br- ගැලවෙනවා. එතකොට ඇති වෙන්න පුළුවන් කාබෝකැටායන දෙන්නෙක් ඉන්න. කාබෝකැටායන දෙක කවුද? එකක් තමයි CH3C මෙයාට ධනාරෝපණය ඇවිල්ලා තෘතීක කාබෝකැටායනයක් ඇති වෙන්න පුළුවන්. CH3 ඔන්න හයිඩ්‍රජන් එක මෙතනට සම්බන්ධ වෙනවා. හරි. තෘතීක කාබෝකැටායනයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ද්විතීක කාබෝකැටායනයක් ඇති වෙන්න පුළුවන්. CH3C CH3 CH+ එකක් එක්ක CH3
දැන් හයිඩ්‍රජන් එක මෙතන තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. හයිඩ්‍රජන් එක මෙතන තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙයා තෘතීක කාබෝ කැටායනය මේ තියෙන්නේ ද්විතීක කාබෝ කැටායනය. එතකොට ළමයි දැන් Br- පහර දීම සිද්ධ කරන්නේ හැමතිස්සෙම ස්ථායිම කාබෝ කැටායනයට. එතකොට ස්ථායිම කාබෝ කැටායන පහර දීලා තමයි යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ. දැන් මෙතනදී අස්ථායි කාබෝ කැටායනයක් වුණත් ද්විතීක කාබෝ කැටායනට පහර දෙන්න පුළුවන්. හැබැයි වඩා වැඩිපුර ඵලය ලබා දෙන්නේ වඩාත් ස්ථායි කාබෝ කැටායනයට පහර දීලා. හරි. වඩාත් ස්ථායි කාබෝ කැටායනට පහර දීලා. ඒ කියන්නේ තෘතීක කාබෝ කැටායනට පහර දීලා ලබා දෙන ඵලය තමයි වඩාත් ස්ථායි වෙන්නේ. ඒක නිසා තමයි මෙයා ප්‍රධාන ඵලයේ විදියට අපි ලබා ගන්න. හරි. ප්‍රධාන ඵලයේ විදියට මෙයාව අපි ලබා ගන්නේ තෘතීක කාබෝ කැටායනයක් කරහා යාන්ත්‍රණය සිද්ධ වෙන නිසා. ඒතර ඒක ලියන්න ඕනේ අපි වඩා ස්ථායි ඵලය එහෙම නැත්නම් වඩාත්ම ප්‍රධාන ඵලයේ ලෙස ලබා දෙන්නේ තෘතීක කාබෝ කැටායනය හරහා යාන්ත්‍රණය සිදුවෙන නිසා. හරි. තෘතීක කාබෝ කැටායනය හරහා යාන්ත්‍රණය සිදුවෙන නිසා තමයි වඩාත් ස්ථායි ප්‍රධාන ඵලයේ විදිහට මෙයා ලබා දෙන්නේ. ඒතර නැවත මම ප්‍රධාන ඵලය මෙයා කියලා ලියන්නේ මොකද මෙතනදී අපි ලියපු නිසා. right. ඊට පස්සේ ඒක පැහැදිලි කරා B කොටස ඉවරයි. ඊට පස්සේ කියනවා ෆීනෝල් සහ ඇසිටික් අම්ලය. මෙන්න මේක තමයි පොඩ්ඩක් මේ ප්‍රශ්නේ තියෙන විශේෂත්වය. මෙච්චර ලකුණු සංඛ්‍යාවක් ලකුණු 50ක් වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් දීලා නැහැ. හරි. සාමාන්‍යයෙන් දීලා නැහැ. ලකුණු 50ක් වගේ ටිකක් ලොකු වගයක් ඕගනික් ප්‍රශ්නයක. හැබැයි දැන් පොඩ්ඩක් අර ආම්ලික භාෂ්මිකතාවයට ලකුණු 50ක් දෙනවා කියලා කියන්නේ ටිකක් සැලකිය යුතු උත්තර ටිකක් මේකේ ලියන්න ඕනි කියලා අහන. ඒතර ෆීනෝල් සහ ඇසිටික් අම්ල යන සංයෝග දෙක සලකන්න. මෙම සංයෝග දෙකෙන් වඩා ආම්ලික වන්නේ කුමක්දයි සඳහන් කරනවා. ෆීනෝල් සහ ඇසිටික් අම්ලය ගත්තොත් එහෙම තර්ක කරන්න කිසිම දෙයක් නැහැ. කාබෝසිලික් අම්ලයේ ආම්ලිකතාවය වැඩි. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඇසිටික් අම්ලය තමයි වඩාත් ආම්ලික වෙන්නේ. ඇසිටික් අම්ලය කියන්නේ CH3COOH තමයි වඩාත් ආම්ලික. හරි. ෆීනෝල් එහෙම නෙමෙයි. ඇසිටික් අම්ලය තමයි වඩාත් ආම්ලික. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් එතනදී අහනවා එක් එක් සංයෝගය සඳහා ජලීය මාධ්‍ය පවතින සමතුලිතතාවය සඳහා රසායනික සමීකරණ ලියන්න. ජලීය මාධ්‍යයත් තුළට දැම්මොත් CH3COOH ජලයත් එක්ක H2O liquid එක්ක සමතුලිතයක් ඇති වෙනවා. CH3COO- හදනවා. ඊට අමතරව H3O+ ලබා දෙනවා. ඔන්න ආම්ලිකතාවය පෙන්වන විදිහ. ෆීනෝල් එකත් ඒ විදිහම තමයි. ෆීනෝල් එක ගත්තොත් ජලයත් එක්ක ෆීනොක්සයිඩ් අයනය හදලා O- එක්ක H3O+ ලබා දෙනවා. ඔන්න සමතුලිතතා දෙක අපි ලිව්වා නිවැරදි භෞතික අවස්ථා දාලා. එතකොට ඒකෙත් ලකුණු හරි. ඊළඟට කියනවා තුන්වෙනි ප්‍රශ්නේ. ඉහත දෙක පිළිතුර ලියා ඇති කාබනික රසායනික විශේෂයන්හි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කියලා. ඔන්න සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න දීලා තියෙනවා කාබනික රසායනික ව්‍යුහයන් වල. නේ? කාබනික රසායනික ව්‍යුහ. දැන් කාබනික ද්‍රව්‍ය විදිහට තියෙන්නේ සීරක් H බන්ධන තියෙනවා. ඒ කියන්නේ මෙතනදී අපි ඇසිටික් අම්ලය අඳින්න ඕනේ. ඇසිටේට් අයනයේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න ඕනේ. ෆීනෝලය අඳින්න ඕනේ. ෆීනොක්සයිඩ් අයනය අඳින්න ඕනේ. හරි. තුන්වෙනි එකේ පොඩ්ඩක් ඔන්න ඔය සංප්‍රයුක්ත ව්‍යුහ අඳිනකොට ලකුණු යම් කිසි ප්‍රමාණයක් දීලා තියෙනවා. එතකොට CH3COOH ගත්තොත් C දිත්ත බන්ධනයක් හෝ OH තියෙන්නේ. මෙයා සංප්‍රයුක්ත ව්‍යුහයක් තව හදන්න පුළුවන්. ඔක්සිජන් මත තියෙන ඔක්සිජන්ට ෆයි බන්ධනේ ගිහිල්ලා මේ ඔක්සිජන්ගේ තියෙන එක සර යුගලක් නැවත ෆයි බන්ධනයක් හදනවා කාබන් එක්ක. ඒතර ඒක තමයි හදන්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහය. ඍණාරෝපණයක් කියනවා මෙතන දිත්ත බන්ධනයක් OH+ එකක් කියනවා. ඒතර අපි එක සර යුගල් දැක්කුවා නම් වඩාත් නිවැරදි. මෙයාට එක සර යුගල් 1යි මෙයාට එක සර යුගල් 3ක් කියනවා. හරි ඒක නිසා ඍණාරෝපණයක් කියනවා. ඒ වගේම ඇසිටේට් අයනය ගත්තොත් සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් හදනවා. හැබැයි වඩාත් ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් තමයි යා හදන්නේ. එක හා සමාන 50ක ස්ථායීතාවයක් තියෙන සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් හදන්නේ. නිකන් අර බෙන්සීන් වගේ. හරි. ඊටාම ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් හදනවා. දෙකයි හදන්නේ. හැබැයි දෙක ස්ථායි.
හරි. දැන් ෆීනෝලේ ගත්තොත් ෆීනෝලේ අපිට ගොඩක් සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න වෙනවා. ඉස්සෙල්ලාම OH එකෙන් පටන් ගන්න. OH එකේ තියෙන එක සර යුගලක් බෙන්සීන්ට දායක කරනවා. බෙන්සීන්ට දායක කරාම එයාගේ ෆයි බන්ධනයක් විකර්ෂණය වෙනවා. එතකොට එයාට ඍණාරෝපණයක් එනවා. ෆයි බන්ධන හෝමාරු කර ගැනීම OH. දැන් ධනාරෝපණයක් එක්ක එක සර යුගලක්. හරි. ධනාරෝපණයක් එක්ක එක සර යුගලක්. ඊට පස්සේ මේ ඍණාරෝපණය පැරා ස්ථානයට යන්න ඕනේ. මේක ඕන තරම් ළමයි MCQ වල එහෙම අහලා තියෙනවා. හරි. ඔක්සිජන් මතට ධනාරෝපණයක් නැවත OH විදියට තියෙනවා. ඊළඟට අවසානයේට නැවත ෆීනෝල් ලබා දෙනවා. හරිදුණා. OH. ඔන්න සංප්‍රයුක්ත වීම ටික අපි ඒකත් ඇඳලා ඉවරයි. ඊට පස්සේ ෆීනොක්සයිඩ් අයනයටත් අපි අඳින්න ඕනේ. ෆීනොක්සයිඩ් අයනයනේ ඔක්සිජන් මත ඍණාරෝපණයක් එක්ක. හරි. ඒකෙදි විශේෂත්වය තියෙන්නේ ඒත් ওই විදියටම තමයි වෙනසකට තියෙන්නේ. දැන් මෙයා මතට ඍණාරෝපණ එනවා. ධනාරෝපණයක් නැහැ. හරි. ධනාරෝපණයක් නැහැ. ඍණාරෝපණයම හෝමාරු වෙන එක විතරයි වෙන්නේ. හරි. එතන එක සැර ටිකක් දාගෙන යමු. ඒතර වඩාත් නිවැරදි අපි අඳපු සංප්‍රයුක්ත ව්‍යුහ ටික. හරි. රයිට්. ඔය විදිහට තමයි සංප්‍රයුක්ත ව්‍යුහ ටිකත් අපි අඳලා පෙන්නුවා. එකින් එකට. ඊට පස්සේ මේ හතරවෙනි කොටසේ කියනවා සංප්‍රයුක්ත ව්‍යුහ සලකමින් ඉහත එක කොටසේ ඔබේ පිළිතුර පැහැදිලි කරන්න කියලා. දැන් සාමාන්‍යයෙන් හිතන දෙයක් තමයි මේ පළවෙනි එකේ ඇසිටික් අම්ලයට වඩා ෆීනෝලේ ස්ථායි කියලා හිතනවා. මොකද වැඩිපුර සංප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාවක් තියෙන නිසා. හරි. වැඩිපුර සංප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාවක් තියෙන නිසා. නමුත් ඇත්තටම මේ ෆීනෝලේ හදන සංප්‍රයුක්ත ව්‍යුහ සෙට් එක දිහා බැලුවොත් ඒකෙන් සංප්‍රයුක්ත ෆීනොක්සයිඩ් අයනය හදන සංප්‍රයුක්ත ව්‍යුහ ටික බැලුවොත් ඒකේ සංප්‍රයුක්ත ව්‍යුහ පහෙන් තුනකම කාබන් මත තමයි ඍණාරෝපණය තියෙන්නේ. හැබැයි ඇසිටේට් අයනේ ඔක්සිජන් මතමයි ඍණාරෝපණය තියෙන. යම්කිසි අණුවක විදුරිණතාවය වැඩි පරමාණුව මතම ඍණාරෝපණය තියෙනවා නම් එයාගේ ස්ථායීතාවය ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම ඇසිටේට් අයනේ හදන සංප්‍රයුක්ත ව්‍යුහ දෙක ගත්තොත් 50%ක ස්ථායීතාවයක් දෙන්නම දක්වනවා. එතකොට ගොඩක් ස්ථායි. හරියට බෙන්සීන් වගේ. හරි. එතකොට අපි සාපේක්ෂ කරොත් එහෙම ඇසිටික් අම්ලයට වඩා ඇසිටේට් අයනේ ඇසිටික් අම්ලයට වඩා ඇසිටේට් අයනේ ස්ථායීතාවය ගොඩක් වැඩි. එතකොට මාධ්‍යයක් තුළ ඇසිටික් අම්ලය තියෙනවට වඩා ඇසිටේට් අයනය විදියට තියෙන බලන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ මෙන්න මේ සමතුලිතය ඉදිරියට ගමන් කරනවා. එහෙනම් ආම්ලික වෙනවා. හරි. ෆීනෝලයට සාපේක්ෂව ෆීනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවය වැඩි. ඒක නිසා ඉදිරි සමතුලිතය වැඩිපුර යනවා. ඇයි? ෆීනෝලයට වඩා ෆීනොක්සයිඩ් අයන ස්ථායීතාවය වැඩි. ෆීනෝලේදී ඔක්සිජන් මත වඩා විදුරින ඔක්සිජන් මත ධනාරෝපණයක් තියෙනවා. ඒක ගොඩක් අස්ථායි. නමුත් ෆීනොක්සයිඩ් අයනයේ සංප්‍රයුක්ත ව්‍යුහ එකකදීවත් ඔක්සිජන් මත ධනාරෝපණ බෙදී යාමක් ගිහිලා නැහැ. ඒ නිසා ෆීනෝලයට සාපේක්ෂව ෆීනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවය වැඩි. හැබැයි ෆීනොක්සයිඩ් අයනයට සාපේක්ෂව ඇසිටේට් අයනයේ ස්ථායීතාවය ඊටත් වඩා වැඩි වෙනවා. අන්න ඒක නිසා ඇසිටික් අම්ලය ආම්ලිකතාවයෙන් වැඩි කියන එක පැහැදිලි කරලා ලියන්න ඕනේ. හරි. ඒතර ඔන්න ඔය පොයින්ට්ස් ටික තියෙනවා නම් ඒකට අදාළ සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. හරි.
ඒතර ලකුණු 50ක් ඔන්න ඔය ටික ලියනවට මේක ඇත්තටම තනිකරම තියරි. අපි කතා කරපු සම්පූර්ණ තියරි ටිකක් එහෙම් පිටින්ම ලිව්වොත් ලකුණු 150න් 50ක් වගේ ගන්න පුළුවන්. හරි. එක පැත්තකින් ලේසි. හැබැයි ගොඩක් ළමයි දැන් ඕවගේ ඒවා ફોකස් කරගෙන යන්නේ නැහැ. එක්සෑම් එකට යනකොට පරිවර්තන වලට විතරක්ම අවධානය දෙනවා. ඒක බිඳින්න 2025 පොඩි වෙනසක් කරලා තියෙනවා. දැන් ආපහු ඕක දැන් අපි 2012 වගේ ගත්තොත් ග්‍රීනාර්ඩ් ප්‍රතිකාරකයත් එක්ක දාපු වගේ පොඩි කොටසක් ආව ලස්සන ප්‍රශ්නයක්. ඒකත් මම ඩිස්කස් කරලා තියෙන්නේ ඕනනම් වීඩියෝස් වලට ගිහින් බලන්න. දැන් ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් සහිත වෙනවා. දැන් 2026 ප්‍රශ්නේ ගොඩක් දුරට මේ පැටර්න් එකටම යයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඊළඟ පහක් දැක්කන පරිවර්තනයේ පියවර 5කට නොවැඩි පියවර සංඛ්‍යාවකින් සිදු කරන ආකාරය දක්වන්න කියලා කියනවා. එතකොට එස්ටර් බොන්ඩ් එකක් හදා ගන්න ඕනි. එහෙනම් අවසාන පියවරේ අපි කාබෝසිලික් අම්ලයක් එක්ක අපිට අවශ්‍ය CH3CHOH ඇල්කොහොල් එක සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයත් එක්ක තමයි දාන්න තියෙන්නේ. එතකොට පරිවර්තනයේ විදිහට දීලා තියෙන්නේ බෙන්සීන්ගෙන් පටන් අරගෙන හදන්න කියලා තියෙන්නේ බෙන්සීන්ට CH3 එකක් තියෙනවා. O C දිත්ත බන්ධනයක් O ඊට පස්සේ මෙටා ස්ථානයට NO2 කාණ්ඩයක් තියෙනවා. එහෙනම් අපිට අවසාන පියවර විදිහට මේකෙදි භාවිතා කරන්න පුළුවන්. COOH කාණ්ඩයක් එක්ක NO2 කාණ්ඩයක් තියෙනවා. ඒ වගේ මේකට අපි දාන්න ඕනේ සාන්ද්‍ර H2SO4 ප්‍රතිකාරකයේ විදිහට අපිට ඇල්කොහොලය හදලා තියෙනවා. ඇල්කොහොලය වෙන්නේ CH3OH. ඒතර මෙයාව හදන්න නම් අපිට බෙන්සීන්ට C දිත්ත බන්ධනයක් හෝ CH3 කාණ්ඩයක් ගන්න වෙනවා. ඊට පස්සේ ඒකට සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් වගේ එකක් දාන්න වෙනවා මෙතනෝල් මාධ්‍යය. මේකට අපිට දාන්න වෙනවා CH3 C දිත්ත බන්ධනයක් හෝ Cl එකක් නිර්ජලීය AlCl3 එක්ක. හරි ඕක එක විදියක් කරන්න පුළුවන් මේ පරිවර්තනේ. තව විදියක් අපිට පුළුවන් වුණා COOH එකයි NO2 කාණ්ඩයයි හදන විදිය පෙන්නලත් ඕනනම් ඕකම කරන්න පුළුවන්. ඒක මම විකල්ප ආකාරයක් විදිහට කරන්නම්. එහෙම කරොත් එහෙම අපිට යන්න වෙන්නේ ඉස්සෙල්ලාම CH3 කාණ්ඩයක් වගේ එකක් ගන්නවා. CH3 කාණ්ඩයක් ගන්නවා. ඊට පස්සේ ඒක COOH කාණ්ඩයක් බවට පත් කරගන්නවා. ඊළඟට ඒකට NO2 කාණ්ඩය සම්බන්ධ කරගන්නවා. හරි NO2 කාණ්ඩය සම්බන්ධ කරනවා. ඊට පස්සේ අවසාන පියවරට අපිට අවශ්‍ය ඇල්කොහොලය භාවිතා කරනවා එකවර CHOH CH3 සහ සාන්ද්‍ර H2SO4. ඔතන විකල්ප ආකාරයකට තියෙන මේකට අපි දාන්න ඕනේ සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර H2SO4 රත් කිරීම H2SO4 එක්ක KMnO4 CH3Cl නිර්ජලීය AlCl. right ඔය විදිහට තමයි අපිට කරන්න පුළුවන් පරිවර්තන ටික. right ඒතර මේ ප්‍රශ්නේ ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මේක එකපාරක් වීඩියෝ එක බලලා නවත්තන්න එපා. Taman තනියම තව පාරක් තනියෙන් කරන්න මේ ප්‍රශ්නේ. ඊට පස්සේ නැවත පාරක් වීඩියෝ එක බලලා හරිද කියලා බලන්න. ප්‍රශ්න මොනවාද තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පහලින්. ඒ වගේම යාළුවොත් එක්ක වීඩියෝ එක ෂෙයා කරන්න. channel එක subscribe කරන්න. අපි ඊළඟට 2026 එකෙන් මේ වීඩියෝ සීරීස් එකේ හම්බ වෙමු. එතකල් අපි තව ගෙසින් ප්‍රශ්න ටිකක් ඉස්සරහට දානවා. ඒ වීඩියෝස් උත් බලන්න. හරි ළමයි.